මේ ප්‍රාදේශ සභා මැතිවරණය අපට වැදගත් වෙන්නේ කොහොමද? අපි ප්‍රාදේශීය සභාව ජයග්‍රහණය කළ යුත්තේ ඇයි කියන ප්‍රශ්නය සමහරක් හිතනවා ප්‍රාදේශ සභාවේ මහ ලොකු දෙයක් කරන්න පුළුවන්ද? ආණ්ඩුව තියෙනවා නම් විධායක ජනාධිපතිවරයෙක් ඉන්නවා නම් ප්‍රාදේශ සභාව වැදගත්ද කියන එක සමහරක්ට ගැටලුවක් තියෙනවා. ඇත්තටම අපේ ජීවිතයේ උපතේ සිට බියන මොහොත දක්වා අපට සම්බන්ධ වෙන ආයතන අපේ එදිනෙදා කටයුතු වලට සම්බන්ධ වෙන ක්‍රියාවලියන්ට සම්බන්ධ වෙන ආයතන සියල්ලක්ම තියෙන ප්‍රාදේශ සභාව සතු. එතකොට ප්‍රාදේශ සභාව කොහොමද අපට සම්බන්ධ වෙන්නේ? අපි ප්‍රාදේශ සභාව වෙනස් කළ යුත්තේ ඇයි කියන දේ පිළිබඳව මම කෙටියෙන් සාකච්ඡා කරනවා නම් අපි දන්නවා මේ රටේ පුරවැසියෙක් හොඳ පුරවැසියෙක් හදන්න අම්මා කෙනෙක් නිවැරදි නැත්තම් නිරෝගී දරුවෙකු බිහි කළ යුතු වෙනවා. ඒ සඳහා පළමුවෙන්ම මාතාවක් යන්නේ සායනික මධ්‍යස්ථානයට. එතකොට ගමේ තියෙන සායනික සායන මධ්‍යස්ථානයේ ආයත් වෙන්නේ ප්‍රාදේශ සභාවට. පහුගිය කාලේ ඇතැම් තැන්වල මේ පහසුකම් නිසියවින් ලැබුණේ නැහැ. ඒ කියන්නේ මේ සායනයට සම්බන්ධ වෙන මේ මාතාවන්ට අවශ්‍ය කරන පහසුකම් දෙන්න තරම් ප්‍රාදේශ සභාව අසමත් වෙලා තිබුණා. ඒකට හේතුව ප්‍රාදේශ සභාවේ තිබුණු පරිපාලන නැත්නම් මේ ප්‍රාදේශීය අපි තෝරාගත් නියෝජිතයන් ඇත්තටම අපිට ලැබුණේ කොන්ත්‍රාත්කරුවා. තමුන්වන්සලා දන්නවා මේ සභා ඡන්දයට ඉදිරිපත් වන්නේම අරමුණ වන්නේ Tamanට හම්බ කරගැනීම. ඕන ඒ සඳහා අපි දන්නවා පහුගිය කාලය තුල මොම මැතිවරණ වලදී විශාල වශයෙන් මුදල් වියදම් කරනවා. මුදල් වියදම් කරනවා, කැම බීම දෙනවා, තව ඊට වඩා අමතරව මුදල් යොදලා මේ අවශ්‍ය කරන වෙනත් ක්‍රියාදාමයන් වලට යනවා. ඒ මොකද එහෙම කරන්නේ? උන් නිතර මුදලක් වියදම් කරලා මේ තැනට තෝරාගන්නේ උන්ට ඒ මුදල් හම්බ කර ගැනීමට අවශ්‍ය නිල බලය ලබා ගැනීම සඳහා. ඊළඟට ඒකේ ප්‍රතිඵලයක් වුණේ අපට අර සායනික මධ්‍යස්ථානයක්වත් හරියට හදා ගැනීමට තරම් හැකියාවක් ලැබුණේ නැහැ. අපි කියන්නේ මේ ප්‍රාදේශ සභාව මැතිවරණයේදී තමුන්වන්සලා අපට නැත්තම් ජාතික ජන බලවේගයට අප නියෝජනය කරන මේ නියෝජිතයන්ට බලය ලබා දෙ යුතුයි. ඇයි කියන්නේ? මේ කොට්ටාස 12ක් සඳහා නොච්චියාගම ප්‍රාදේශ සභාව පිටිපත් කරලා තියෙන කොට්ටාස 12ක මේ කොට්ටාස 12ම තමුන්වන්සලාම අපි දන්නවා ජයග්‍රහණය කරන්නට දායක වෙනවා. ඒ දායක කරලා මේ ප්‍රාදේශ සභාවේ බලතල සියල්ලක්ම කොට්ටාස දිනවල අපට ලබා දෙනවා නම් මේ ප්‍රාදේශ සභා භූමිය තුල මින් පෙර කිසිදාක දකින්නට නොලැබුණු ආකාරයේ ප්‍රාදේශ සභාවකගේ විය යුතු සේවා නිතු කරන්න අපි සැදී පැහැදී ඉන්න මේ ඉදිරිපත්